සාමාන්‍ය ලංකාවේ ව්‍යාපාරිකයෝ ගත්තොත් මං ඉන්න ප්‍රබලම් පෙරේ හැම ව්‍යාපාරිකයෙක් එක්කම විනාඩි 20ක් විතර කතා කරලා තියෙනවා. අඩුම ගානේ. හරි. ඒ කියන්නේ ඒ දැනුම ගන්න බෑ වෙන විදිහකට. පරක් වුණා මේ මට අර ඉන්ටර්වල් එකේ මේ ඉරිදා උදේ ඉන්ටර්වල් එකේ විතර හිරාන් සර්ව හම්බෙන්නේ. සර්ගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් කියලා ඉවර කරන්න බෑ. මං සාමාන්‍ය මිනිස්සුන්ව පුළුවන් තරම් මට කොච්චර වැඩ තිබ්බත් මං උත්සාහ කරනවා ඉගෙන ගන්න පුළුවන් මිනිස්සුත් එක්ක විනාඩි 20ක් විතර කතා කරලා ඉගෙන ගන්න. ඒ දැනුම ගන්න බෑ. මං ඒක දැන් අවුරුදු 5ක විතර ඉඳන් කරනවා. සාමාන්‍ය ලංකාවේ ව්‍යාපාරිකයෝ ගත්තොත් මං ඉන්න ප්‍රබලම් පෙරේ හැම ව්‍යාපාරිකයෙක් එක්කම විනාඩි 20ක් විතර කතා කරලා තියෙනවා. අඩුම ගානේ. හරි. ඒ කියන්නේ ඒ දැනුම ගන්න බෑ වෙන විදිහකට. අපි පොත් කියෙව්වට ඩිග්‍රී එකක් කරාට ගන්න බෑ ඒක. දැන් හිරාන්ස කියන්නේ මේ වෙලාව ලංකාවේ ඉන්න AI එක්ස්පර්ට් කෙනෙක්. ඔයාලා දන්නේ බයෝ උගන්වන ගුරුවරයෙක් විදියට. ප්‍රොෆෙසර් අමරසේකර AI එක්ස්පර්ට් කෙනෙක්. ඒතර මේ ලර්නික්ස් එක සහ ලර්නික්ස් එකේ අනාගතය ගැන කතා කරන්න මට වෙලාවක් නැහැ. මේ සර්ට වෙලාවකුත් නැහැ, මට වෙලාවකුත් නැහැ, පොදුවේ වෙලාවක් නැහැ. මේ හම්බෙච්ච එකම වෙලාව ඒ වෙලාවේ තමයි ඔක පාවිච්චි කරේ. ඒකයි පොඩ්ඩක් මම පරක්කු වුණේ. මේ අර මිනිස්සු ඔයාලගේ අර දැන් මේ කතාව අහන් ඉන්නවනම් කවදා හරි තව අවුරුදු 10කින් ලෝකේ හොල්ලන එකෙක් වෙන්න ඉන්න එකෙක් ඔන්න ගන්නවා නම් ගන්න දෙයක් මිනිස්සෙක් දැන් සාමාන්‍ය ලෝකේ එක එක දේවල් කරපු මිනිස්සු ඉන්නවනේ එක එක පොරවල් ඉන්නවනේ ඒ පොරවල්ගෙන් ගන්න පුළුවන් උපරිමේ ගන්න පොඩි වෙලාවක් ඇතුළත. ඒතර ඔයා නිකන් අර ඒ හැමෝගෙම දැනුමේ එකතුවක් වෙනවා. හරි. මම මේ කියන එක සාමාන්‍ය ජීවිතයක් ගෙවන මනුස්සයට එච්චර අදාළ නෑ. ඒ කියන්නේ ඔයා බලාපොරොත්තුෙන් ඉන්නේ මොකක් හරි ජොබ් එකක් කරගෙන ෂේප් එකේ ජීවත් වෙන්න නම් මේක ඇත්තටම අදාළ කතන්දරයක් නෙමෙයි. ඒක මම මේ කියන එකේ වටිනාකම වලට තේරෙන්නේ නැහැ. ඒත් ඔයා හිතන්නකෝ ඔයා නිකන් ලෝකෙම අයිකන් එකක් වෙන්න ගමනක යන මිනිස්සෙක් නම් ඒ වගේ දැනට ලෝකයේ උඩ ඉන්න මිනිස්සු ඉන්නවනේ විවිධ ශේෂ්ත්‍රවල. ඒ මිනිස්සුන්ගෙන් විනාඩි 20ක හරි කතාවක් එක්ක ලෑස්ති කරගෙන ගන්න තියෙන දේවල් ගන්න. ඕකෙන් මට මතක් වෙන්නේ අර ඉස්සර තිබ්බ රූපවාහිනියේ ඔයාලට මං හිතන්නේ නැහැ ඔයාලට තිබ්බ කියලා. මොකද මමත් පොඩිම කාලේ තමයි ඒක තිබ්බේ. මම බලලා තියෙන්නේ හයිලෑන්ඩ් කියලා කතාවක්. රූපවාහිනියේ කාටුන් එකක් ගියා හයිලෑන්ඩ් කියලා. ඒ කතාවේ තියෙනවා මේ හයිලෑන්ඩ් කියන එක පොඩි කොල්ලෙක් විදියට කාටුන් එකක් කාටුන් එක පොඩි උන්ගේ කාටුන් එක. ඒ කාටුන් එකේ තියෙනවා හයිලෑන්ඩ් කියන එක පොඩි කාලේ ඉඳන් ඒ ටික මේ ලෝකේ ප්‍රබල චරිතයක් බවට පත් වෙද්දී ඒ ඊට කලින් ඉන්න ලොකු චරිතයෙක් වලින් බලය මාරු කර ගන්නවා. ඒ කඩුව අල්ලලා එහෙම විදිහක් තියෙන අරයාගේ බලය මෙතෙන්ට ගන්නවා. එහෙම තමයි යා ටික ලොකු චරිතයක් වෙන්නේ. රූපවාහිනියේ ගියේ YouTube එකේ ඇති සාමෝඩ් නම්. අර ඒක ඇත්තටම ඇත්ත. හරිද? එහෙමයි වෙන්නේ. දැන් මේ වෙනකොට ලෝකේ අවුරුදු 55ක් 60ක් 70ක් ගියපු ඉන්නවනේ තමන්ගේ ශේෂ්ත්‍රය ඉහළටම ගියපු අය. ඒ හැමෝගෙම කතා වලින් ගන්න දෙයක් තියෙනවා. ඒ හැම එකක්ම ඔයා ගන්නවා කියන්නකො ඔයාට අවුරුදු 20 30 අතරේ. ඒතර ඔයා කවදා හරි මේ ඔයා මේ හැම ජීවිතයකම තියෙන වැදගත්ම දේවල් ටික ඔයා අරගෙන ඒගොල්ලොත් හරි හොඳ වෙන්න ඕන එක දෙන්න. සමහරව දෙන්න කැමති නැහැ. මම කතා කරලා තියෙන සමහරව ඉන්නවා දෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති නැහැ ඒ තමන්ගේ දැනුම දෙන්න. සමහරු දෙනවා. මාර ආසයි දෙන්න සමහරව. මේ වෙලාවේ ලංකාවේ AI එක්ස්පර්ට් කෙනෙක් තමයි ප්‍රොෆෙසර් හිරාන් නමසූරිය කියන්නේ. ඔයාලා දන්නේ බයෝ ගුරුවරයෙක් විදියට. හරි. එතකොට එයා එක්ක මම බයෝ ගැන කතා කරන්නේ නැහැ. බයෝ ගැන උනන්දුවක් නැති නිසා. මේ කියන්නේ එහෙම කෙනෙක්ගෙන් ගන්න දේවල් ගොඩයි. මන්නම් ඔහොම නෙමෙයි මං වාහනේ පාරේ මැද්දේ නවත්තගෙන කතා කරලා තියෙනවා මිනිසුත් එක්ක සමහර වෙලාවට මට ආයේ මන් දන්නවනම් ආයිත් හම්බෙන්න මට chance එකක් එන්නේ නැහැ කියලා. කතා කරලා තියෙනවා විනාඩි 20 30 සමහරවිට මේ මිනිස්සුන්ට කරදරයක් වෙනකම්. එහෙම අරගෙන ඔයාට පුළුවන් මාර දැනුමක් ගොඩනගන්න. හරිද? එතකොට මේ ඒවා ඉතින් මම මේ කියන ඒවා එච්චර සමහරට වටින්නේ නැහැ කියලා හිතයි. ඒක උනාට ඒක ඉතින් තේරෙන්නත් යම් තේරුමක් තියෙන්න ඕනේ. මම කියන කතන්දරේ වටිනාකම. හරිද? එතකොට මේ ඒ නිසා මං කණ එකත් නවත්තලා
කොම ටික නවත්තලා ඉන්ටර්වල් එකේ ඒ වැඩේට කතා කරා. හරි. දැන් මේ අහගන්න දැන් ඒවා ඉතින් අර මං කියන කතන්දර ඇතුලෙන් දැන් අපේ පන්ති වල ළමයි 10 ගණක් ඉන්නවනේ. 5-6 දෙනෙක් හරි ඔය මගෙන් ගන්න පුළුවන් දේවල් ටික ගන්නවා. ගත්තොත් සෑහෙන්න තැනකට යන්න පුළුවන්. මගෙන් ගන්න ටික විතරක් අරන් හරියන්නේ නැහැ. දැන් මේ වගේ දේවල් ඔයා කරන්න ඕනේ කියලා. මේ වගේ දේවල් ඔයා කරන්න ඕනේ කියලා සමහරව ගන්නවා. අර කොහොමත් ලෝකේ හෙන්නත් දඩ පොරවල් හැදෙන්නේ ලංකාවකට 3යි 4යිනේ. ලෝකෙකට 100යි 200යි. ඉතින් ඔය කතන්දරය ඇතුලේ යමින් ඉන්න ඔය ගමන ෆලෝ කරමින් ඉන්න එකෙක් හරි මේක අහනවා නම් මේ දැන් මේක 5000ක් 6000ක් අහන් හිටියට ඔය 5000 6000 මොහොම කරන්න ඩිසිප්ලින් නැහැ නේ ඒගොල්ලන්ට ඩිසිප්ලින් එකක් නැහැ. නමුත් එකෙක් ඇතිනේ සමහර විට කොහේ හරි ගමක කොහේ හරි තැනක කොහේ මෙතන හරි එකෙක් ඕක අහන් ඉඳලා ඌ ඒක ගත්තොත් ඇති ඈ වටිනවා. හරි. එතකොට මේ අහගන්න අනික් කට්ටිය නිකන් ආතල් එකට ජෝක් එකක් කිය කී ඉන්න. ඒක හොඳයි. හරිද? ඊළඟට අර මිනිස්සු ට්‍රැක් කෙරින තරමට අපිට ලේසි. උතර අපිට තරඟය අඩුයි. වැඩක් කරන එකාට තරඟය අඩුයි යා. ට්‍රැක් කෙරින තරමට වැඩක් කරන එකාට තරඟය අඩුයි. හරි.